අතිශුද්ධ ස්ථානට ඔබ ලෙයින් මා ඇතුල් වෙමි. ශුද්ධ ස්ථානයෙන් අතිශුද්ධ ස්ථානට ඔබ ලෙයින් මා ඇතුල් වෙමි. මා ඔබ නමදින් ස්වාමී
Jesus. Hallelujah. Thank you, Holy Spirit. Hallelujah. අද දවසේ අපි යම් තලයකට එළිදරව් වෙන්න යන මේක පවර්ෆුල් මැසේජ් එකක්. ඔබගේ ජීවිතේ වැඩ කරන්න ප්‍රැක්ටිස් කරන්න හැම මැසේජ් එකක්ම අහන දෙයක් නෙවෙයි. දේව වචනය බලවත්. දේව වචනය ජීවමානයි. ඒක දෙමුහත් කඩුවක්. අපි කඩුවක් අරන් ගියොත් මෙහෙම වනවන ගියොත් මොකද වෙන්නේ? මෙහෙම වනවන යනවා ළඟ ඉන්න කෙනා. කඩුව. මොකද වෙන්නේ? හැපෙනවා. ඒ වගේ තමයි දේව වචනය. දේව වචනය වචනයක් නෙමෙයි, ඒක ආයුධයක්. ඒකෙන් පුළුවන් දේවල් කරන්න, ඒකෙන් පුළුවන් දේවල් කන්ට්‍රෝල් කරන්න, ඒකෙන් පුළුවන් දේවල් කපලා ඉවත් කරන්න. හලෙලූයා. ඔබගේ ප්‍රශ්න කපන්න පුළුවන් දේව වචනය. ආමෙන්. ඔබට එන බාධාවල් හලෙලූයා. ස්වාමින් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කියනවා මගේ ආයුධ පැළඳගෙන ඉන්න ජයග්‍රහණය කරන පිණිස. මට දැන් කියන්න ආයුධ ටික. දන්න අය කියන්න ආයුධ කට්ටලය. පළවෙනි එක මොකද්ද? හිස් වැස්ම සමානයි ගැලවීමට. ආයුධ ටික සමාන කරනවා ආත්මීක තලයට. හිස් වැස්ම කියන්නේ ගැලවීම. හලෙලූයා. ගැලවීම ඔබ හිස් වැස්ම දාගෙන ඉන්න ඕන ගැලවෙන්න නම්. හලෙලූයා. හිස් වැස්ම පල්ලියට විතරක් දානවා නම් ඔබට ගැලවෙන්න බෑ. ගැලවීම කියන එක ඔබට සිකුරාදට විතරක් දාගෙන හරියන දෙයක් නෙමෙයි. ඒක පැලඳගෙන හැමදාම ඉන්න ඕන. රැකියාවට ගියත් ගැලවීමේ ඉන්නේ. හලෝ. රැකියාවට ගියාම ඔබ ගැලවීමේද ඉන්නේ නැත්නම් ඇලවිලාද ඉන්නේ හිට? ලෝකයයි ඔබයි අතර වෙනසක් තියෙනවා. ලෝකයයි ඔබයි අතර වෙනසක් නැත්නම් අද බලන්න ඔබගේ ජීවිතේ මම ලෝකෙට ගියත් මම හෙල්මට් එක ගලවන්නේ මගේ ගැලවීම ආරක්ෂා කරගන්න යනවා. ආමෙන්. අද මගේ මාතෘකාව මේක තමයි. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ ඩෙන්ටිටි එක සහ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ authority එක මොකක්ද? මම නැවත කියනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ ඩෙන්ටිටි සහ ඔබගේ authority එක මොකක්ද? කවුරු හරි මේක ගැන කිව්වේ නැත්නම් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ ඔබගේ අම්මගෙන් තාත්තගෙන් ඉපදුනා. ඔබ ගිහිල්ලා පාසලක ඉගෙන ගත්තා. ඔබට এডুকেෂන් එක ලැබුණා. ඔබ රැකියාවක් කරන්න ඕන. ඔබ විවාහයකට යන්න ඕන. ඔබ ළමයි හදන්න ඕනේ. ඔයා සල්ලි හම්බ කරන්න ඕන හොඳින් ඉන්න. ඊට පස්සේ මැරිලා යන්න. ඒ ටික විතරයි එළිදරව් වෙලා තිබෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා ඔබගේ ඩෙන්ටිටි, ඔබගේ authority එක, ඔබගේ අනාගතය, ඔබගේ ජීවිතය උන්වහන්සේ රිවීල් කරන්න යනවා. හලෙලූයා. එළිදරව් කරන්න යනවා. හලෙලූයා. මරණයත් ජීවනයත් තිබෙන්නේ දිවෙහි. ඒවාට වසඟ වන්නෝ ඒවා භුක්ති විඳින්නෝය. කට කහනවට නෙමෙයි සිත උපදේශයකින්. හලෙලූයා. ඔයා කතා කරන්නේ මොනවාද? ඔයාගේ කන අහන්න යනවා. ඔයාට මේ වචනේ ගිහිල්ලා පැලවෙන්න යනවා. ඔයාව යොමු කරන්න යනවා ඒ දේ. ආමෙන්. ඔයා දන්නේ. ඔයා නිකන් කිව්වේ. හැබැයි වචන වලට බලය තිබෙනවා. මං එළිදරව් කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ආමෙන්. අල්ලගන්න. වැරදි නෙමෙයි. අපි වැරදි හදාගන්න ඕන දෙවියන් වහන්සේ. ආමෙන්. අපි හරි අවබෝධයට එන්න ඕන. සත්‍ය දැනගන්නේ. සත්‍ය ඔබව නිදහස් කරන්නේ. හලෙලූයා. දේව වචනයයි සත්‍ය. සත්‍ය දැනගත්තාම සත්‍ය තමයි ඔයාව නිදහස් කරන්න යන්නේ. හලෙලූයා. ආමෙන්. අපිට දැනෙන හැඟෙන දේ ප්‍රකාශ කරන්න, ලියන්න, ඒක කතා කරන්න, ඒක වෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඒක නැතුව වෙන්න යන්නේ නැහැ. අපි කතා කරන දේවල් තමයි එන්නේ. අපි මැද ස්ථානයක වෙලා මේ පැත්තත් කතා කරනවා, මේ පැත්තත් කතා කරනවා, ඒක වෙන්නේ නැහැ. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වචනය මුඛයෙන් ප්‍රකාශ කරද්දී සිතින් විශ්වාස කරලා ඒක පෙරලියක් ඇති කරන්නේ. හලෙලූයා. දේව අභිමුඛයේ බලාපොරොත්තු ඇති කරනවා. දේව අභිමුඛයේ ඇදහිල්ලට ප්‍රාණය එකතු කරනවා. බලාපොරොත්තුවෙන් බලාපොරොත්තුවට යන්න ශක්තිය දෙනවා. නැති දේවල් ඇති වෙන පිණිස උන්වහන්සේ ඇට්මොස්ෆියර් එක අපේ වෙනස් කරනවා. ආමෙන්. හලෙලූයා.
ඔබගේ ඇදහිල්ල ඉන්ක්‍රීස් වෙනවා ඔබ ආශ්‍රය කරන අය වෙනස් කරුවොත්. හරි පුද්ගලයන් ආශ්‍රය කරන්න, හරි දොරවල් අරින්න, වැරදි දොරවල් වලට කන විවෘත කරන්න එපා. ප්‍රවේශම් වන්න. ඔයාට වැරදි යාළුවෙක් ඉන්නෝ නම් ඒ යාළුවව වෙනස් කරන්න, නැත්නම් ඒ යාළුවගෙන් අයින් වෙන්න. ඔබට එහා පැත්තේ ඉන්න කෙනා දිහා බලලා ඔබගේ ජීවිතේ තීරණය කරන්න එපා. එහා පැත්තේ කෙනා කතා කරන දේ, රැකියාවට ගියාම ඇහෙන දේවල්, ඔයාගේ මැනේජ්මන්ට් එක කියන දේවල්, ඔයාට පේන දේවල්, ඔයා දකින දේවල්, ඔයාට හැඟෙන දේවල්, ඔයා අත්දකින දේවල්, ඔයාගේ එක්ස්පීරියන්ස් එක පැත්තකට දාලා ඔයා බලන්න ඕන දෙවියන් වහන්සේ දිහා. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. ඒක දෙමුවත් කඩුවකට වඩා තියුණුයි. ඒක ඇටවලට සංදිවලට ගිහිල්ලා ඔයාගේ ප්‍රාණය ආත්මයට කතා කරලා ඔයාගේ අදහස් වෙනස් කරලා ඔයාගේ ඇදහිල්ලේ මට්ටම වෙනස් කරන්න යනවා. ඔයාගේ දැක්ම වෙනස් කරන්න යනවා. ඔයාගේ ෆීලිංස් වෙනස් වෙන්න යනවා. ඔයාගේ කෝණය වෙනස් වෙන්න යනවා. හලෙලූයා. ඒකට තමයි නැවත ඉපදීම කියන්නේ. යමක් දෙවියන් වහන්සේගෙන් ඉපදුනාද ඒක මේ පොළවෙන් ජයග්‍රහණය කරලා තිබෙනවා. ආමෙන්. හලෙලූයා. Join us every Friday at 9:30 a.m. at Venus Hotel for a powerful time of worship, prayer, and experiencing God's presence. For more details, contact us at the numbers in the description. We look forward to seeing you there. God bless you.